පුතාව අපි දුබායි වගේ රටවලකට ගියාම පිටරටවල රස්සාවල් කරන්න ගිහින් ඉවර වෙලා අම්මා නැති වුණාම දරුවෝ හදන්න පුළුවන් කමක් නැහැ. අම්පාරේ මඩාම් වෙලා තියෙනවා. තමන්ගේ තාත්තගේ අතින් අතවරයට පත්වෙච්ච ගෑනු දරුවෝ 4 දෙනෙක්. මේ දරුවෝ 4 දෙනාගේම අම්මලා පිටරට ගිහිල්ලා. මෙන්න මෙවැනි ආර්ථිකයක් මෙවැනි සමාජයක් ගොඩනගෙන මේ රාජපක්ෂ ආණ්ඩුව තවදුරටත් මිනිස්සු රවට්ටගෙන යනවා. ඒක මේ රටේ ඉන්න මිනිස්සු තේරුම් ගන්න ඕනේ. කෙසේ වෙතත් අපිට පුළුවන් ආකාරයට මට පුළුවන් ආකාරයට ඒ වෙලාවේ ශාන්ති පීකෝන්දාගේ වැදිනේකට කතා කරලා කිව්වා මම ඉස්පිරිතාලෙට ගියා. රේගන් මහත්මයාත් එක්ක තමයි ඉස්සෙල්ලා මම කතා කරේ. ඇනේ ඉඳගෙන එතකොට එක වෙඩි උණ්ඩයක් කරන් දාලා තව වෙඩි උණ්ඩයක් ඇනේ ඇතුලේ තිබුණා. ඒ වෙලාවේ කිව්වේ මහත්තයෝ අපිට මොනවත් ඕනේ නැහැ. ආණ්ඩුවෙන් මට කිසි දෙයක් ඕනේ නැහැ. ආණ්ඩුවේ කට්ටිය ආවම අන්න වෙන්න. මම කිව්වා මාත් එක්ක මම ඒගොල්ලොත් එක්ක කතා කරන්න ලෑස්ති නැහැ කියලා ඉවර වෙනවා. ආණ්ඩුවේ කට්ටිය මාත් එක්ක කතා කරනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ දීවරයන්ට වැඩි කරපු තෙල් මිල අඩු කරලා දීවරයන්ට ඒ සාහනය ලබා දෙන්න ඕනේ කියන එක. මම ඒ අවස්ථාවේ කල්පනා කරා මේ මිනිස්සයා ලෙඩ ඇඳේ ඉඳගෙන මේ කතා කරන දෙයට මේ මිනිස්සයාට ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් හදලා දෙන්න අපි අත දෙන්න ඕනේ කියලා හිතලා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක කතා කරාම එතුමා කිව්වේ මේ මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් පුළුවන් ක්‍රමයක් අපි හදලා දෙමු කියලා. ඒ අනුව තමයි මම කල්පනා කරේ මේ බෝට්ටු තුනක් අරන් දීලා ඒගොල්ලන්ට ජීවිතේ ගෙනියන්න ශක්තියක් දෙන්න. නමුත් මම දුක් වෙනවා. අපි බෝට්ටු ටිකක් ඉක්මනට හදාගත්තා. මේක තව සති දෙකකට ඉස්සෙල්ලා මේ බෝට්ටු ටික මට දෙන්න පුළුවන් වුණා නම් මම අද දුක් වෙන්නේ. එහෙමනම් මේ ඒසු මරිය කීස් මාත්‍යා අදත් ජීවිතුන් අතර ඉන්නවා අපිත් එක්ක. එතුමාට ජීවත් වෙන්න විදියක් නැහැ. දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ. ඒක නිසා එතුමා ජීවිතේ නැති කරගත්තා. මේ වගේ තව කුච්චි නැද්ද? තරුණාංශලත් එක්ක ඉන්න දීවරු ජීවත් වෙන්න විදියක් නැතුව. මේ දවස්වල ගොවියන්ට ණය ගෙවා ගන්න බැරුව අද වෙනකොට මිනිස්සු 400ක් 500ක් මාසෙකට වහබනවා අම්පාර අපේ දිස්ත්‍රික්කේ. අද මරණ ගෙවල් 10කට අපි ගියොත් එහෙම මරණ ගෙවල් දෙකක් නැත්තම් තුනක් වහ ගිහලා බැරිලා. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. දරුවන්ගේ ප්‍රශ්න වලට මොකද කරන්නේ? මිනිස්සුන්ට ප්‍රශ්න අහපුවා මිනිස්සු කල්පනා කරන්නේ. මිනිස්සු එදගම බාහිරකට යනවා. ගෙදර යනකොට උදේට එනකොට කියනවා දරුවන්ට පොත් අරන් දෙන්න ඕනේ. අරවා ප්‍රශ්න මේවා ප්‍රශ්න. රස්සාවට යනවා. හන්දාවට එනකොට මතක් වෙනවා. මට ගෙදර අරවා ගන්න ඕනේ මේවා ගන්න ඕනේ. ඒ ප්‍රශ්න ටිකක් අමතක කරන්න මිනිස්සු ගිහින් වෙලා තැබෑරුමට ගිහිල්ලා. එතනින් සප්පායම් වෙනවා. තැබෑරුම කවුද? මතට පිට තියන්නම් කියලා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි 85ක් මේ රටේ තැබෑරුම් තියෙන්නේ. ඒකට මේවෙන් ඔක්කොම ආදායම මේගොල්ලෝ හම්බ කරනවා. අද මේ රටේ කුඩු ගේන්නේ කවුද? ඒ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහෙම නැත්නම් යනතුරු මේ සම්බන්ධ වුණේ තමයි මේවා